හොඳයි එහෙනම් අද අරන් ඇවිල්ලා තියෙන්නේ මේකේ දෙවෙනි එපිසෝඩ් එකයි. පළවෙනි එපිසෝඩ් එකේ අන්තිම ඔයාට මතක ඇති සරන් අකුණු මායාවෙන් මිනටෝර් වරයාට පහර දුන් අතර අකිරා මිනටෝර් වරයාගේ පසුපස හිඳමින් සෙවනැලි මායාව ක්‍රියාත්මක කරා කියලා. ඉතින් අද වීඩියෝ එක පටන් ගන්නේ මෙන්න මෙතන ඉඳලායි. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම වීඩියෝ එක පැත්තට යමු. මේ SLM review. අකිරා මේ වෙලාවේදී මිනටෝර් වරයාගේ පසුපස හිඳමින් සෙවනැලි මායාව ක්‍රියාත්මක කරනවා. මේ මායාවෙන් මිනටෝර් වරයාව පොළවට ඇදගන්නා අතර අවසානයේ මිනටෝර් වරයාගේ හිස කදෙන් වෙන් වෙලා යනවා. නමුත් අකිරාට මේ වෙලාවේදී සෙවනැලි මායාව පාලනය කරගන්න බැරි වෙනවා. ඒකත් එක්ක තමයි සරන් ඔහු ළඟට ඇවිත් ඔහුව සංසුන් කරන්නේ. කොහොම හරි මේක නිසාම මොවුන්ට මිනටෝර් වරයාගෙන් දිවි ගලවා ගන්න පුළුවන් වෙනවා. පසුදින සරන් අකිරාට සෙවනැලි මායාව ගැන උපදෙස් කිහිපයක් ලබා දෙනවා. මොකද සරන් මීට කලින් කවදාවත්ම එහෙම මැජික් කුසලතාවයක් ගැන අහලා තිබිලා නැහැ. නමුත් සරන් කියන විදියට මේ මැජික් එකට කොච්චර බලයක් තිබ්බත් ඒක පාලනය කිරීම හරිම අපහසුයි. ඒක නිසාම ඒක පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා සරන් අකිරාට උපදෙස් දෙනවා. ඉන්පසු සරන් අකිරාට පොඩි තෑග්ගක් ලබා දෙනවා. සරන් මේක නිදන් ගබඩාවෙන් තමයි අරගෙන තියෙන්නේ. වත්මන් වීරයාට දැනටමත් ශුද්ධ කඩුවක් තිබෙන නිසා සරන් මේක අකිරට දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේ කඩුවේ ඔබේ අවශ්‍යතාවයේදී මෙම තලය ඔබට මඟ පෙන්වනු ඇතයි කියලා සඳහන් වෙනවා. අකිර මෙතනදී ටුකාසගේ ශාපය ගැනත් සඳහන් කරනවා. මොකද තාමත් ටුකාසගේ ශාපය නැති කරන්න බැරි වෙලා තියෙනවා. මේක අකිරා සරන්ට කීමත් සමග සරන්ට නම් තේරෙනවා මෙතන වෙන්නේ මොකක්ද කියලා. පේන විදියට කුමරිය තමයි ටුකාසව ඇයගේ රූකඩයක් බවට පත් කරගන්න උත්සාහ කරන්නේ. මේක දැක්ක අකිරා ඉක්මනින්ම ස්පටිකය කපලා දානවා. ඉන්පසු ඇයි ඔයා මෙහෙම කරන්න කියලා කුමරියගෙන් විමසනවා. නමුත් කුමරිය නම් කියන්නේ මේ සියල්ල රජුගේ කැමැත්ත කියලායි. කුමරියගෙන් නිසි පිළිතුරක් ගන්න බැරි වුණ නිසාම අකිරා මෙතනින් පිටත් වෙනවා. අකිරාගේ පිටත්වීමත් සමග ඇය අනිත් සිසුන් හටද ශාප කරන්න පටන් ගන්නවා. ඉතින් සරන් තමයි කුමරිය ගැන අකිරාට කියලා තියෙන්නේ. සරන් මෙතනදී අකිරාට මාලිගාව ඇතුලේ නිදාගන්න එපා කියනවා. මොකද සරන් දන්නවා බොහෝ දුරට ඔවුන් අකිරාව මාලිගාව පුරා සොයන්න ගනී කියලා. පහුවදා උදෑසන අකිරා ගහක් උඩ හිඳලා ඇහැරෙනවා. පසුව අකිරා මාලිගාව දිහාට යනවා. එතනදී මාලිගාවේ හැමෝම රැස්ව සිටින බව අකිරා දකිනවා. පේන විදියට ටුකාෂගේ ශාපේ නම් මේ වෙද්දි නැති වෙලා ගිහින්. හැබැයි අකිරා මෙතනදී දකින දෙයින් හොඳටම කම්පා වෙනවා. ඒ තමයි සරන්ගේ ඝාතනය. පේන විදියට සරන්න කවුරු හරි අකිරාගේ කැඩිච්ච කඩුවෙන් ඝාතනය කළා තියෙනවා. මේක නිසා අනිත් හැමෝම අකිරව ඝාතකයෙක් ලෙස හංවඩු ගහන්න පටන් ගන්නවා. එදා මිනටෝර් වරයා සමග සිද්ධ වෙච්ච සටනේදී අකිරාගේ කඩුව කැඩුනත් මේ කිසිම දෙයක් මෙතන ඉන්න කිසිම කෙනෙක් පිළිගන්න ලෑස්ති නැහැ. අකිරාට ඒකත් එක්ක තේරෙනවා මෙතන ඉන්න හැමෝටම ශාප වෙලා කියලා. ඒක නිසා තමයි මොවුන් අකිරාට දොස් නගන්න ගන්නේ. ඒ වගේම රජුත් අකිරාව අල්ලගන්න කියලා සෙබළුන්ට නියෝග කරනවා. අකිරා ඒකත් එක්ක ඔහුගේ සැඟවීමේ කුසලතාවය පාවිච්චි කරමින් හැමෝගෙම සැඟවෙනවා. ඉන්පසු අකිරා ගීල්ස් ගාවට ගිහින් ඔහු සමග කතා කරනවා. ගීල්ස් කියන විදියට සරන්න ඝාතනය කරලා තියෙන්නේ රජුගේ ඝාතන කණ්ඩායමයි. ඒ වගේම ඔවුන් අකිරාගේ පසුපසත් එනවා. ඒක නිසා සරන්ගේ කාමරේ ඇති මල්ල අරගෙන මෙතනින් යන්න කියලා ගීල්ස් අකිරාට කියන්න ගන්නවා. අකිරා ඒකත් එක්ක ගමන් මල්ල අරගෙන මාලිගාවෙන් ඈතට ගමන් කරනවා. ඉතින් මේ වෙද්දී වීරයා හැර අනිත් හැමෝටම ශාප වෙලයි තියෙන්නේ. ඒක නිසා කුමරිය කියන විදියට දැන් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැගෙනහිර රාජධානිය සමග යුද්ධයකට හේතුවක් පමණයි. පේන විදියට රජුට ඕන වෙලා තියෙන්නේ සිසුන් සියල්ලන්වම ඔහුගේ ඉත්තන් බවට පත් කර ගැනීමටයි. ඒ වගේම අකිරත් වැඩිකල් යන්න කලින් කැලේම මැරිලා යයි කියලා රජු සිතන්න ගන්නවා. ඉතින් මීට කලින් සරන් අකිරාට උපදෙස් කිහිපයක් ලබා දී තිබෙනවා. ඒ තමයි ඔයාට කවදා හරි හැංගෙන්න තැනක් ඕන වුණොත් ලැබ්‍රීන් වෙත යන්න කියන එක. මොකද සරන් කියන විදියට ලැබ්‍රීන් තරම් තවත් හොඳ සැඟවීමට ස්ථානයක් නැහැ. ඒ වගේම මේ ස්ථානයෙන් අකිරාගේ කුසලතාවය පවා වැඩි කරගන්න පුළුවන්. ඒක නිසාම මේක අකිරාට හොඳ අවස්ථාවකුත් වෙනවා. හැබැයි ගැඹුරට යන්න අකිරාට හම්බ වෙන සතුරන් ගොඩක් ශක්තිමත් අය. අකිරා ඒක නිසාම රාක්ෂයන් සමග සටන් කරමින් ලැබ්‍රීන්හි ගැඹුරට ගමන් කරන්න ගන්නවා. ඒ වගේම සරන් මීට කලින් අකිරාට කියලා තියෙනවා ලෙවල් 100ට ආවහම විශේෂ කුසලතාවයක් හම්බ වෙනවා කියලා. අකිරා ඒක නිසාම තනියම මේ ගමන ඉස්සරහට ගමන් කරන්න ගන්නවා. නමුත් මේක එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද සෑම මහල් 10කටම එක බොස් කෙනෙක් ඉන්නවා. මේ බොස්ස පැරද්දුවොත් තමයි අනිත් මහල විවෘත වෙන්නේ. කොහොම හරි අකිරා මේ අවසාන සටනේදී හොඳටම තුවාල වෙනවා. ඒකත් එක්ක අකිරාට වෙන කරන්නම දෙයක් නැති නිසා ඔහු සෙවනැලි මායාව ක්‍රියාත්මක කරනවා. මේකත් එක්ක රාක්ෂයාවත් විනාශ වෙලා යන අතර අකිරාට සිහිය නැති වෙනවා. අකිරාගේ මේ බරපතල තුවාල නිසාම සෙවනැලි මායාව ඉබේම ක්‍රියාත්මක වී අකිරාගේ තුවාල සුව කරන්න ගන්නවා. ඒ වගේම මේ අතරේ ටුකාසා යක්ෂ අධිපතිව සොයාගෙන එළියට යන්න තීරණය කරනවා.
නමුත් අනිත් හැමෝම නම් මේකට විරුද්ධ වෙනවා. හැබැයි එකවරම කීප දෙනෙක් පමණ ටුකාසා සමග එළියට යන්න කැමති වෙනවා. ඒකත් එක්ක මේ හැමෝම ටුකාසා සමග මාලිගාවෙන් එළියට එනවා. පේන විදියට මේ හැමෝම ශාපලත් අය නෙමෙයි. අසහිනා කියන විදියට ඔහු ඊයේ රෑ නුහුරු කාමරයක ස්පටික වගේක් කපලා දාලා තියෙනවා. හැබැයි ඔහුට වෙන කිසිම දෙයක් මතක නැහැ. කොහොම හරි ඉන්පසු කට්ටියම මාලිගාවෙන් ඈතට ගමන් කරන්න ගන්නවා. මේ දිහා ගීල්ස් ඈතට වෙලා බලාගෙන ඉන්නවා. මොකද සරන්ගේ අන්තිම නියෝගය තමයි අනිත් හැමෝටම අකිරා සමග එකතු වෙන්න උදව් කිරීම. අසහිනාට නම් මේ වෙලාවේදී දුකක් ඇති වෙනවා. ඔහුට අකිරා වෙනුවෙන් පෙනී සිටින්න බැරි වෙච්ච එක ගැන. මේකත් එක්ක තමයි අපිට අතීත සිද්ධියක් පෙන්වන්න ගන්නේ. ඉතින් පේන විදියට අකිරා පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා. මෙතනදී තමයි අසහිනාට අකිරාව හම්බ වෙන්නේ. අකිරා මෙතනදී ඔහු මෙතන වැඩ කරන බව කාටවත් කියන්න එපා කියලා අසහිනාට කියනවා. මොකද අකිරාට ඕන වෙන්නේ නැහැ මේක ඔහුගේ පළමු වසර ඉගෙන ගන්න නංගී දැනගන්නවාට. මේකත් එක්ක තමයි මගේ නංගිත් පළවෙනි වසරේ යයි කියමින් අසහිනා ඔහුගේ නංගිගේ ෆොටෝ එකක් අකිරාට පෙන්වන්නේ. එතනදී අසහිනාගේ නංගී සහ අකිරාගේ නංගී කියන්නේ හොඳම යාළුවන් බව ඔවුන් දැනගන්නවා. මේ හිනෙත් එක්ක තමයි අකිරා ඇහැරෙන්නේ. අකිරා ඉන්පසු ඔහුගේ තත්ත්වය පරීක්ෂා කරන්න ගන්නවා. එතනදී ඔහුගේ සංඛ්‍යාලේඛන ගොඩක් වැඩි වී බවත් සෙවනැලි මායාව ලෙවල් 5 දක්වා වැඩි වී ඇති බවත් දැක ගන්න ලැබෙනවා. කොහොම නමුත් අකිරා නැවතත් ඉදිරියට ගමන් කරන්න ගන්නවා. මේ වෙලාවේදී එකවරම අකිරාගේ ඉදිරිපසට සෙවල ගොඩක් වැටෙන්න ගන්නවා. අකිරා ඒක නිසා සෙවල ගොඩ කපලා දානවා. ඒකත් එක්ක සෙවල ගොඩෙන් එල්ෆ් කෙනෙක් මතුවෙන්න ගන්නවා. අකිරාට ඒකත් එක්ක මෙතන වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙනවා. ඒක නිසාම ඔහු ලෝක ඇස කියන කුසලතාවය සක්‍රිය කරගන්නවා. නමුත් මේක හරහා භයානක දේවල් ගොඩක් දැකීමත් සමග ලෝක ඇස අකිරා අක්‍රිය කරනවා. මේ වෙලාවේදී එල්ෆ් ගෑනු කෙනාට සිහි එනවා. අය මෙතනදී මේ තැන කොහෙද කියලා අකිරාගෙන් අහනවා. අකිරා ඒක නිසා අපි ඉන්නේ ලැබ්‍රීන් 75 වෙනි මහලේ කියලා ඇයට කියන්න ගන්නවා. කොහොම නමුත් ඇයගේ HP ප්‍රමාණය 102ක් දක්වා අඩු වී තිබෙන නිසා ඇයට නැවතත් සිහිය නැති වෙනවා. ඒකත් එක්ක අකිරා කැඳ වගේක් හදන්න පටන් ගන්නවා. ඉන්පසු ඔහු එය එල්ෆ් ගෑනු කෙනාට ලබා දෙනවා. මොකද පේන විදියට ඇය ඉන්නේ ලොකු බඩගින්නකින්. කෑම කෑව ඇය ඉන්පසු ටිකක් විවේක ගන්නවා. ඇය ඇත්තටම රාජකීය පවුලක කෙනෙක් වුණත් ඇයට මෙතනදී හරිම පහසුවක් දැනෙන්න ගන්නවා. එතනින් පස්සේ ඇය සහ අකිරා එක්ව ගමන් කරන්න පටන් ගන්නවා. පේන විදියට දැන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ වෙලා තියෙනවා. ඒක නිසාම ඇය සහ අකිරා මහලක දොරක් විවෘත කරමින් ඇතුළට එනවා. මෙතනදී එකවරම මකරෙක් මොවුන්ට පහර දෙන්න ගන්නවා. අකිරා ඒක නිසා සැඟවුණු පැවැත්ම පාවිච්චි කරමින් මකරාට පහර දෙන්න යන අතර එල්ෆ් ගෑනු කෙනා ගුරුත්වාකර්ෂණ බලයෙන් මකරාට පහර දෙන්න ගන්නවා. කොහොම නමුත් මකරා අඳුර ගන්නවා අකිරා සිටින ස්ථානය. ඒක නිසා මකරා මායාව හරහා ලූබදින බවත් ඔබේ මායාව වටපිටාවට පතුරවන්න කියලත් එල්ෆ් අකිරාට කියනවා. අකිරා ඒකත් එක්ක ඔහුගේ මැජික් බලෙන් මකරාට පහර දෙන අතර අවසානයේ අකිරා මකරාගේ ඇහැට අනිමින් මකරාව අවසන් කරනවා. එල්ෆ් ගෑනු කෙනා මෙතනදී ඔයා කරේ මොකක්ද කියලා අකිරාගෙන් අහනවා. අකිරා කියන විදියට ඔහුට මැජික් බලය වටපිටාවට මිශ්‍ර කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඔහු ඊට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෙතනදී කරලා තියෙන්නේ. මේක ඇහුව එල්ෆ් ගෑනු කෙනා නම් ටිකක් පුදුම වෙනවා. කොහොම හරි මේ වෙලාවේදී එකවරම මකරාගේ ළඟින් යම් එලියක් එන්න පටන් ගන්නවා. කොහොම හරි මේ විදියට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.